මම දේශනා කරේ මේ මිනිස්සු වෙලා ඉපදුනහම තේරුම් ගන්න ඕන කරන කරුණු කාරණා අතරින් ප්‍රමුඛතම කාරණය තමයි වෙනත්නි මෙන්න මේ ලෝකේ පව්පින් කියලා જાතියක් තියෙනවා කියන එක දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන. තථාගතයන් වහන්සේට විපාක දීපු කර්ම 12ක් පමණ සඳහන් වෙනවා මේ ලෝහිත අපදාන පාළියේ. දැන් මේ පින්නතුන් කවදාවත් හිතලා තියෙනවද කල්පනා කරලා තියෙනවද ඔය අපිට කවුරු හරි බණිනකොට අපිට කවුරු හරි නෝකාඩු කරනකොට කියනකොට අපිට දොස්පරොස් කියනකොට මේ අපේ පෙර සංසාරේ කරපු පව් කියලා කවදාවත් හිතලා තියෙනවද? පින්නතුනේ තථාගතයන් වහන්සේ බණ කිය ඉන්නකොට මේ නිකන් නෙමෙයි රජවරු මැතිවරු ඇමතිවරු සිටුවරු පිරිවරාගෙන බණ කියනකොට චින්චි මාණිකාව බඩත් බැඳගෙන මේ ධම් සභාවට එනවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා දැන් ඔය බණ කිව්වා ඇති. බණ කිව්වා ඇති. මේ ඔබේ ලෙයින් ජාතක වෙච්ච දරුවා කුසේ ඉන්නේ. දැන් මේකට මට කටයුතු හදන්න. භික්ෂුන් වහන්සේලාට කියන්න දරුවා වදන්න තැනක් සකස් කරන්න. බුදුහාරන්ට කරපු මේ නිග්‍රහය උන්වහන්සේට කරපු අපවාදය 100 ගාණක් මැතිවරු නැගිටලා ගියා. ඇයි? දැන් මම මේ බණ කියනකොට මෙතෙන්ට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා ඔහොම කතාවක් කිව්වොත් මටත් එක්ක ගසලා එලවන්නේ නැද්ද? එහෙමයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බුදු වෙලත් මේ විපාක දෙන්න. බුදු වෙලා විපාක දෙන්න. මේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ මේ නන්ද මානවකයත් එක්ක තථාගතයන් වහන්සේට බයිනවා මේ කාම භෝගියා කියලා. කල්ප ගානකට කලින් කරපු පව් ඒවා විපාක දෙනවා. ඒවා හරි බරපතලයි. ඒ විතරක් නෙමෙයි අම්බපාලි ගණිකාව කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. හේතුව රහත් මෙහෙණින් වහන්සේ නමක් සමග ප්‍රදක්ෂිනා කරනකොට චෛත්‍යයක් වයසයි මෙහෙණින් වහන්සේට අරහන්ත වාදයෙන් දෝෂාරෝපණය කරනවා චෛත්‍ය මළුවේ වැටිලා තිබ්බ සෙමගුලියක් දැකලා. කොහොමද කියන්නේ? කවුද මේ සෑමළුවේ සෙමහලපු වේසි කියලා බනිනවා. එක වචනයයි කොච්චර කාලයක් විපාක දුන්නද? කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක්. දැන් මේ අම්මලා කියලා තියෙන කුණුහරුපයකට ඔච්චරද? විදියලපේ දායකයෝ නම් කුණුහරුප කියලා නැතුව ඇති මං හිතන්නේ බොහෝ තැන්වල එමය. එක වචනයයි කිව්වේ. කල්ප 30ක් දුක් විඳා. මතක තියාගන්න ඕනේ ජීවිතේ මේ බුදුහාමුදුරු උගන්වන්නේ බොහොම ලස්සනට. මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන පදුට්ටේන භාසතිවා කරෝතිව තතෝනං සුඛමං වේති දුක්ඛමං වේති. එහෙමනේ නේ. මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කියනවා නම් මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කරනවා නම් ඒක තමයි අපේ සැප පිණිසත් දුක පිණිසත් අපිට හේතු වෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ කට ඇරලා වචනයක් කියන්න කලින් 7-8 ගමනක්වත් හිතන්න. පොඩි යෝජනාවක් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද කතා? මට ඉරහඳ වගේ විශ්වාසයි. මෙව්ව කිව්වට ඔය ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ යන පළවෙනි බණ එහෙම නෙමෙයිනේ. මෙට කලින් ඕන තරම් බණ අහලා ඇති. පුරුදු වෙන්න අදිෂ්ඨාන කරන්න මනස ප්‍රධාන වෙන්න බෑ.
කොහොමද පුරුදු වෙන්නේ? අපි දැකලා තියෙනවා දැන් ඔය නමස්කාර කියනකොට පන්සිල් ගන්නකොට මේ අර දන්නේත් නැහැ කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා එහෙමනේ. එහෙම නෙමෙයි. නමස්කාර කියනකොට අත් දෙක එකට පුට්ටු වෙනකොට මොකක්ද ඔළුවට එන්න ඕන? මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. ඒක හිතන්න පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට බුදුන් සරණ යනවා මගේ තථාගතයන් වහන්සේ සරණ යන්නේ. කවදා හරි යයිනේ. වතුර බින්දුව වැක්කිරිලා නේ කලේ පිරෙන්නේ. කරන පිංකම් කවදා හරි සසරට හේතු වෙයි. මේ වෙනකොට කීපාරක් ජීවිතේ පන්සිල් අරන් ඇද්ද? සුරාමේරේ මජ්ජපමා කියලා ඉවර වෙනකොට ආපහු මතක් කෙරුවොත් එහෙම පාණාතිපාතා කිව්වද කියලා ඒක මතකත් නැහැ. මේක හොඳ සිහියෙන් කරන්න ඕන වැඩක්. මේක හොඳ බුද්ධියෙන් කරන්න ඕන වැඩක්. මොකක්ද? මම බුදුන් සරණ යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි. ඒ විතරක් නෙමෙයි. පාණාතිපාතා කියලා කියනකොටම ඒක ආවට ගියාට කියන්න එපා. අපි දන්නව ඕක සමාදන් වුණාට රකින්න බැරි වෙයි. විශ්වාසයක් නැද්ද මේවා සසරට හේතු වෙයි කියලා? අද ඉඳන් අදිෂ්ඨා සම්බුද්ධ ශාසනයේ කිසිම භික්ෂුවක් කිසිම උපාසකයෙක් නැහැ මේ ආත්මේ හිතලා මේ ආත්මේ ප්‍රතිඵලගත් හැම කෙනෙක්ම මොනවාද කරලා තියෙන්නේ? පෙරම් පුරලා අදිෂ්ඨාන කරලා එහෙමයි. එනිසා සත්පුරුෂ පින්වත්නි පාණාතිපාතා වේරමණී කියලා කියනකොටම හෙට ඉඳන් මේක හිතන්න. ප්‍රාණඝාතය නොකරමි කියන ශික්ෂා පදය මම සමාදන් වෙනවා. මම මේ කියන එක හොඳට අහගන්න ඕන. එක ඔක හිතන්න. දෙක ප්‍රාණඝාතය නොකරන්ට මම අදිෂ්ඨාන කරනවා. ඔක හිතන්න. තුන ප්‍රාණඝාතය නොකරමි ශික්ෂා පදේ සමාදන් වුණා. ප්‍රාණඝාතය නොකරමි කියලා අදිෂ්ඨාන කරා. දැන් පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඇති. ඔක සිහියෙන් බුද්ධියෙන් කරන්න. ඊට පස්සේ හිතන්න ඕනේ මේ කුසලයේ බලයෙන් මට සත්ත්ව ඝාතනය සිද්ධ කරන්න නම් හම්බෙන්න එපා. කවදා හරි ඕව සසරට තියෙන්නේ. කවදා හරි සසරට තියෙන්නේ. මේ බණ අහන එක මේවා කවදා හරි සසරට තියෙන්නේ. මේ අම්මලා තාත්තලා අහලා ඇති ඔය රසවාහිනියේ තියෙන වැද්ද ගිහිල්ලා පන්සල ගාව උගුලට වනවා. අහුවෙන්නේ මොකෙක්ද? මුවපැටියෙක්. උගුලේට අහුවෙනකොටම පන්සලේ හාමුදුරුවෝ බණ කියා ඉන්නේ. සංසාරේ පුරුද්දක් තිබ්බ මේ තිරිසන් සතාට මොකක්ද? බණහල පුරුද්දක් තිබ්බා. නොතේරුණත් කමක් නැහැ අහන්න. සසරට හේතු වෙයි. අර තිරිසන් සතා ඒ ආත්මේ බණහලද එහිටියේ නැහැ. සසර පුරුද්දක් තිබ්බා. උගුලේ ඔට්ටු වෙනකොට මැරෙනකොට බණ අහා හිටියේ. වැදගත් මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල. ඉතින් මේ සතා මොකද කරේ? මැරුණා. ඉපදුනේ කොහෙද? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ. මොකක්ද කරපු පින්කම? බණ අහපු එක. ඒ විතරක්ද? අවුරුදු 7න් නංගි දෙනවා ලොකු අයියට හාමුදුරුවන්ට මහාන කරගන්න. කෙස් ටික කපනකොට
රහත් වෙනවා. සසරට සසරේ කරපුවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? සසරේ කරපුවා. ඒ විතරක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ ධ්‍යාන සමාපatti ලැබලා හිටියේ. ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ? හඳ අරගෙන අත ගන්නවා. පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? දස දහසක් සක්වල චන්ද්‍රය අතට අරගෙන පිරිමදිනවා. ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා. බණ අහපු එක. මේ හරි ශ්‍රේෂ්ඨ පින්කම්. මේ පින්කමේ දායකත්වයේ බාරගත්ත මේ රුහුණු කොන්ක්‍රීට් අධිපතිතුමා එතුමාට පින් සිද්ධ වෙනවා. ඇයි? කොච්චර පිරිසකට මේ බණ අහන්න සලස්වනවද? කොච්චර පිරිසකට මේකට අනුග්‍රහය දක්වනවද? එනිසා මතක තියාගන්න සංසාරේ කරන ඒවා ටික ටික පිරලා අපිට ආනිසංස ගෙන දෙනවා. ඔය කුසල්නේ අකුසලුත් එහෙම තමයි. කරන පවුත් එහෙම තමයි. පුරුදු වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ කුසලින් පමණක් සම්පෝෂිත කරගන්න. කුසල් ධර්මයන් තුලින්ම පමණක් වර්ධනය කරගන්න. දැන් මේ අම්මලා තාත්තලා මෙදිවියත් ඉක්මව ගිහිල්ලා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් කියන්නකො බලන්න කරගත්ත වැඩක්. කරගත්ත දෙයක් තියෙන්න බැයි. දැන් ඔය 6-4 දන්න කාලේ ඉඳන් කැඹුරුවේ කාටද? තියනවද හම්බ කරගත්තුවා? එක සුමානයක් නිකන් ගෙදර ඉඳලා තියනවද? නැහැ. නැහිච්ච ගෙහිච්ච තරම් කාටද කෙරුවේ? භෞතික වශයෙන් බලන්න. දැන් ඔය ගෙවල් දොරවල් වල වටිනාම කියන දේවල් කොහෙද දාලා තියෙන්නේ? මම දන්න විදිහට කියන්නද? ඔය කබඩ් එකේ කැබිනට් එකේ අල්මාරිය ඔච්චරයිනේ නේ. ඔවගේ මොනවද තියෙන්නේ? කැබිනට් එකේ පරණ ගත්ත වීදුරු බඩු ටිකක් ඇති. එහෙමයි කියලා ආසාවටවත් බත් කාලා තියෙනවද ඔයගේ බෙදාගෙන? මං කියන්නේ නිකමටවත් අහුවෙන මඩක් වේතිලි අප්පල්ල බෙදාගෙන කනවා මිසක් කල් අය ඔවගේ කන්නේ නැහනේ. එව්වත් කන්නේ. අර අල්මාරියේ මොනවද තියෙන්නේ? රෙදි ටිකක් නමලා ගොඩ ගහලා ඇති යටම ඇති. ඔය උප්පුවක් හරි මොකක් හරි නේ කවර් එක දාලා. අයිනක මන්ද තියනවද කියලා. කප් එක රත්තරන් බඩු ටිකක් ඇති. තියනවනම් ඔච්චරයි. ඔතල ගැට ගහලා ඇති. ඔය එකක්වත් අපි භුක්ති විඳිනවද ගෙදර ඉන්නකොට? ගෙදරට අඳින්න ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? එහෙම නේ. කවදාවත් ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම් පුදාගෙන මං කියන්නේ වරුවක් ඉඳලා තියනවද ගෙදර? ආසාවට ඔය දියල බෙදායක එහෙම ඇති මං හිතන අනිත් පැතිවල එහෙම නැහැ. ඔය මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? මං කියන්නේ ගෙවල් වල ඉන්නකොට ඔය ගහලා ඉඹි බයින්නවද? ඒක පිට කාට හරියන්නේ නැහැ. අපි අපේ සැප සතුට තීරණය කරන්නේ කවුරු මතද? බුදිය ගන්න මෙට්ටේ වලවල් 8ක් විතර තියෙනවා. කතාව ඉස්සරහට ටයිල් අල්ලන්න. ඇයි? අහනකොට කියනවා මේ ලැජ්ජයි බෑ කියලා. අපි හම්බ කරන එක කවුද භුක්ති විඳින්න ඕනේ? ඒක අපි විඳින්න ඕනේ. මොකටද ඔය ලෝකෙට පෙන්වන්න ඔට්ටු වෙන්නේ? මේ භෞතිකයේ හැම එකක්ම විදිගාලා ඔට්ටු වෙන්නේ නැද්ද? ඉස්සරහ දොර ජනෙල් වලට කර්ටන් ටිකක් දාගන්න කියනවා. අර මදුරු දැලක් ගන්නවද කවදාවත් අලුතෙන්? අරකේ තියෙන හිල් වලට රෙදි කෑලි අල්ලලා ඉන්නවා මිසක්. අපේ සැප සතුට තීරණය කරන්න ඕන කවුරු මතද?
ඒක තීරණය කරන්න ඕනේ. ඒක අපි මත ජීවිතේ පුරුදු වෙන්න අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කවදාවත් මගේ අම්මේ තාත්තේ ආශාවන් නම් සන්තරපණය කරන්න රොට්ටු වෙන්න එපා. ඒකේ කෙලවරක් නැහැ, ඒකේ නිමක් නැහැ. ඔය ආධ්‍යාත්මික පැත්තෙන් ගන්න මට කියන්න බලන්න මේ අම්මලා ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපිට කුණුහරුපෙන් බඳ ගන්නවද? අපි බනින්නේ කාටද? අනුන්ට. එහෙම නේ. පව් පිරෙන්නේ කාටද? දැන් මොකටද අපිට පව් පිරෙන්න අනුන්ට කුණුහරුපෙන් බනින්නේ? ජීවිතේ මෙච්චර කාලයක් වෛර කෙරුවා නම් වෛර කෙරුවේ කාටද? පව් පිරෙන්නේ කාටද? දැන් මොකටද අපිට පව් පුරව ගන්නට අනුන්ට වෛර කරන්නේ? ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිට ඊර්ෂ්‍යා කරනවද? දැන් ඔය මෙතන බණ අහා ඉන්නකොට කාට හරි කෝල් එකක් එනවා කියන්නකො ෆෝන් එකට. චච්චොක් ගාලා බලන්න දෙපැත්ත කේන්ති. අපි හරියට අනුන්ගේ දේවල් හොයනවා. අපි හරියට අනුන්ගේ දේවල් බලනවා. මොකටද ඉතින් ඔය කාගේවත් ෆෝන් එකකට එන කෝල් එකකට අපි කුලප්පු වෙන්නේ? ඇයි? අපි පුදුම විදිහට නම්මශීලී මේ අනුන්ගේ දේවල් ගලපන්න වගතුක හොයන්ට බලන්න. මිනිස්සු එහෙමයි. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. මිනිස්සු කේලම් කියනවා. මිනිස්සු කැමති නෑ අපේ දරුවෙකුටවත් හරියනවට. මිනිස්සු කැමති නෑ අපේ ළමයෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු පුදුම විදිහට ගතු කේලම් කිය කවදාවත් මිනිස්සු අපේ හොඳක් කියනවද? කවදාවත් මිනිස්සු අගය කරන්න පුරුදු වෙලා තියෙනවද? කවදාවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය අනුන්ට කරන එක නවත්තන්න. කවදා හරි ජීවිතේ තෘප්තියෙන් ගත කරන්න ඕන නම් සත්පුරුෂම්මේ තාත්තේ අනුන් මත නැහින එක නවත්තන්න. එතකොට පුළුවන් බොහොම සතුටින් ඉන්න. එතකොට පුළුවන් බොහොම විනෝදෙන් කාලය ගත කරන්න පුළුවන්. ඇයි? හිත නිදහස්.